කොහොමද ඒක? බුද්ධි මහනිලමේ බුද්ධි කොළඹ මහනගරේ තත්ත්වය කොහොමද? මහනිලමේ ගල උඩ සටනක් යනවා. අප්පටසිරේ කවුරු බලය ගනීද බුද්ධි? තවම කියන්න බෑ මහනිලමේ. බුද්ධි උඹ කැමති කවුරු ගන්නවටද? මහනිලමේ මම නම් කැමති මාළු මාව ගන්නවට. ඒ මොකද බුද්ධි? දැන් මහනිලමේ අන්දරේ රටගත්තර කරන්න බෑ කියලා තහවුරු වෙලා ඉවරයිනේ. ඔව් බුද්ධි. අනාචාර්ය සහෝදරීට අගමැතිකම දුන්නා කියලා එයාටත් කරගන්න බෑනේ මහනිලමේ. ඔව් බුද්ධි. මහනිලමේ ඔය ඇමතිලාටත් මෙලෝ දෙයක් බැරි බව දැන් නොදන්න කෙනෙක් නෑනේ. මහනිලමේ පුංචි ආණ්ඩු ටිකත් මුන්ටම දීලා දැම්මම ටික දවසක් යනකොට මුන්ට මොකක්වත් බැරි බව රටටම තේරෙනවා. එතකොට මහනිලමේ එළවන දවසට හිතේ කහටක් නැතිව එළවන්න පුළුවන්නේ. ඒකත් ඇත්ත තමයි බුද්ධි. මහනිලමේ හිතන්නේ කවුරු ගත්තොත් හොඳයි කියලාද? මට නම් බුද්ධි කවුරු ගත්තත් එකයි. හරි මහනිලමේ හිතන්නේ කවුරු දිනයි කියලාද? මට හිතෙන්නේ බුද්ධි 100 ගේම ගහයි කියලා. 100 කොහේ ගේම් ගහන්නද මහනිලමේ 11ක් තියාගෙන? ඉතින් බන් සජියට තියෙන්නේත් 29යිනේ. මාළු මාවට තියෙන්නේ 49යි. එහෙනම් උන්නේ පිහිටවන්න ඕනේ. මහනිලමේ සභාව හැදුවොත් හදන්නේ මාළු මාව නැත්තම් සජියා. 100ට නෝ chance මහනිලමේ. උඹ කොහොමද එහෙම කියන්නේ? මහනිලමේ එක්කෝ මාළු මාව ස්වාධීන සෙට් එක අරගෙන සභාව හදනවා. නැත්තම් සජියා විපක්ෂයේ සෙට් එක අරගෙන සභාව හදනවා. හරි බුද්ධි සජියා විපක්ෂය එකතු කරගන්නවා කියන්නේ ඒක ඇතුලේ 100ක් ඉන්නවා කියන එකනේ. එහෙනම් මහනිලමේ මාළු මාව සභාව හැදුවොත් ඒක තුලේ ස්වාධීන සෙට් එකක් ඉන්නවනේ. උන් පොඩ්ඩක් උස්සලා තියාගෙන ඉන්නේ බලය පිහිටවනකම් විතරයි. ඊට පස්සේ උනුත් සූපීන් වලට දානවා. සල්ලි දීලානේ ඕකුන් අරන් තියෙන්නේ. ඒ මාලිමාවනේ බං මේ විපක්ෂයනේ. මහනිලමේ දන්නවද දැන් 100 බලය පිහිටවන්න කියා සජියාගේ පස්සෙන් එනවා කියලා. කලතයි සෑගලයයි සජියා හම්බ වෙන්න එවලා තිබුණේ 100 තමයි. ඒක තමයි බුද්ධි 100ගේ ගේම් එක. අප්පට සිරි මහනිලමේ. ඔව් බුද්ධි පහුගිය දවස්වල සජියගේ 100ගේ වලිය හින්දා සාකච්ඡා බිඳ වැටුණා මතකද? ඔව් මහනිලමේ ඒක නයි මුකටි වෛරයක්නේ. බුද්ධි ඊට පස්සේ මොකද උනේ? මහනිලමේ 100 පරාජය බාරගත්තා. දැන් 100 කියනවලු සජියට සභාව පිහිටවන්න උදව් කරනවා කියලා. බුද්ධි 100 ඔය කරන්න හදන්නේ මොකක් කියලාද උඹ හිතන්නේ? කපන්න බැරි අත ඉමින එකනේ මහනිලමේ. ඔතන ඉමින අතක් නෑ බං 100 සජියාගේ බෙල්ල හිර කරගන්න හදන්නේ. ඒ කොහොමද මහනිලමේ? ඇයි බං සජියා 100 සහය දුන්නේ නෑ කියලා 100 පිටින් දාලා සභාව පිහිටවන්නේ නැතිව මගහරින්න හදපු වැඩේ 100 බ්ලොක් කළා. දැන් 100 සජියට සපෝට් එක දෙන හින්දා සජියා සභාව පිහිටවන්න ඕනේ. ඔව් මහනිලමේ. හරි බුද්ධි දැන් සජියා සභාව පිහිටුවේ නැත්තම් කවුද වැරදිකාරයා? අප්පට සිරි මහනිලමේ සජියානේ. හරි මහනිලමේ සජියා සභාව පිහිටෙව්වොත් බුද්ධි රටේ හදවත කියන්නේ කොළඹනේ. 100 හදන්නේ සජියා පාවිච්චි කරලා අන්දරේට හදවතේ බලය නැති කරන්න. එතකොට අන්දරේට සජියා එක්ක හැපෙන්න සිද්ධ වෙනවා. සජියා හැදුවේ අන්දරේ කජු 100ටයි මයිනා 100ටයි ගහන්න ඇරලා පැත්තකට වෙලා හිටලා දෙපැත්තටම හති වැටෙනකොට වැඩේට එන්ටර් වෙන්න. ඔව්නේ මහනිලමේ. 100 කලේ සටනට සජියාවත් ඇදලා ගන්න එකයි. එතකොට අන්දරේ එල්ල කරන ප්‍රහාරය තුනෙන් බෙදිලා යනවා. මහනිලමේ එතකොට 100 කරලා තියෙන්නේ වලියේ කොටසක් සජියටත් දෙන එකනේ. හරි මහනිලමේ සජියා සභාව පිහිටෙව්වොත් සභාව පිහිටෙව්වොත් 100 අතේනේ දෙවැනි වැඩිම බලය තියෙන්නේ. ඒක පාවිච්චි කරමින් 100 රිමෝට් කන්ට්‍රෝල් එක අතර ගන්නවා. අප්පට සිරි මහනිලමේ කොහොමත් බලය පිහිටෙව්වත් සජියට ඕක කරන්න නම් බෑ. ඔව් බුද්ධි 100 ටාගට් කරන්නේ ඒ අර්බුදය තමයි. අර්බුද එනකොට 100 මැදිහත් වෙනවා. ඒ හරහා සජියාගේ කොළඹ පාර්ලිමේන්තු සෙට් එකත් එක්ක ගනුදෙනු කරන්න 100ට අවස්ථාව ලැබෙනවා. සභාව පිහිටෙව්වොත් ඉතිරි ටික කරගන්න විදිහ 100 දන්නවා. ගිය පාර මල් පොහොට්ටු කඩා දාපු 100 මේ පාර දුරකථනයත් විසන්ධි කරනවා බුද්ධි. මම මොන්ඩ්‍රවිල. දවසේ මෙහෙම තොරතුරු දැන ගැනීමට රටේ රාළ විෂන් TV සබ්ස්ක්‍රයිබ් කරන්න.